සමහරක් රටවල් වලට අදාළ MBBS ඒ වගේ ඊට අනුරූප ඩිග්‍රී එක පිළිගැනීම කියන්නේ ඉතින් මෙහෙමයි. ඩිග්‍රී එකට තියෙන පිළිගැනීමට වඩා ඒ කියන්නේ ඩිග්‍රී එකට තියෙන පිළිගැනීම ඇත්තටම කොහෙත් එකයි. අර තියෙන්නේ මෙහෙවුන්ගේ ස්කිල්ස් වැඩි. මං ගිය හති ඕගොල්ලෝ එක්කද කිව්වා අර ලංකාවේ ඩොක්ටර්ස්ලගේ ස්කිල්ස් අතින් උන් දියුණුයි. ඒ කියන්නේ අපිට පහසුකම් අඩුයිනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කැල්කියුලේටර්ස් නැති ලෝකිකුයි කැල්කියුලේටර්ස් තියෙන ලෝකිකුයි ගත්තා කියලා. කැල්කියුලේටර් නැති ලෝකේ උන්ට අනිවාර්යෙන් සුළු කිරීම කරන්න වේගෙ වැඩි වෙනවනේ. ඇයි උන්ට කැල්කියුලේටර් නැහැනේ. උන් හැම එකම සුළු කරම යන්න මේක නතිම්ම සුළු කරන්න එපේ. ඒතර ස්වභාවිකව උන්ගේ සුළු කිරීමේ වේගය වැඩි වෙනවා සාමාන්‍ය කැල්කියුලේටර්ස් තියෙන ලෝකෙට වඩා. ඉතින් ලංකාවේ මෙඩිසින් උත් පොඩ්ඩක් ඒ වගේ අපේ අර පහසුකම් අඩුවීමත් එක්ක අපේ උන්ට අර මාර මැත් ගහත හැකි. ඒ කියන්නේ අර සමහරක් රටවල් වල අතවත් කියන්නේ ඒ අදාළ පහසුකම් නැතුව අතවත් තියන්නේ නැති සර්ජරිස් අපේ මිනිස්සු ගෙදර වගේ සමහරක් වෙලාවට කරනවා. ඒ කියන්නේ අර ඒ උපකරණ වැඩි ඕනේ නැහැ. උපකරණ ඕන විදිහට කරන්න හිටියොත් එහෙම කරන්න වෙන්නේ නැහැ. ඊට වඩා මේ තියෙන විදිහකට කරනවා වගේම තියෙනවා. ඒවත් එක්ක අර ලංකාවේ ස්කිල්ස් වැඩි සහ ක්ලිනිකල් එක්ස්පෝස් එක වැඩි. මම ඔයාලට තමයි කීසතිය කිව්වේ කතාව. මේ අර අපේ ලෙඩ්ඩු හරි හොඳයි කියලා. හොඳයි කියන්නේ ඒක නිදහස් සෞඛ්‍යයත් එක්කත් එන එකක්. ඒගොල්ලෝ කොච්චර අමාරුකම් තිබුණත් ඇත්තටම මේ කී දෙනෙක් ඔය මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා ඇහුවත් කිසිම ප්‍රශ්නයක් නැතුව තරහින් හරි ඉඩ දෙනවයි කියන එකක් අහලා ඒකට උත්තර දීලා කොච්චර මේ අමාරුවක් තිබුණත් ඒ මිනිස්සු ඒකට අවස්ථාව දෙනවා. අර සමහරක් කලාවට පිට රටවල් වල දැන් අර ඒගොල්ලෝ ගොඩක් කලාවට සල්ලි ගෙවලානේ ඒ හොස්පිටල් එකට යන්නේ. ඒ අදාළ සර්විස් එක ගන්න. ඒතකොට මේ මිනිස්සුන්ගොල්ලෝ ඉතින් අපි සල්ලි දීලා ආවේ. අපෙන් මේ එක එක ආවිල්ලා ප්‍රශ්න අහනවා. ඒ වගේ අදහසක් තමයි ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ. ඒ හින්දා අර එහෙම පොඩක් අර ලංකාව තරම් ඇත්තටම ක්ලිනිකල් එක්ස්පෝෂර් එක අනිත් රටවල් වල අඩුයි. අර ඒකත් එක්ක එන ස්කිල්ස් වැඩි අපේ ડોක්ටර්ස්ලාගේ. එහෙම එකක් තියෙන්නේ. ඩිග්‍රී එකේ පිළිගැනීම කියන එකට වඩා අපේ මිනිස්සු තියලා තියෙන නම ටිකක් හොඳයි. එහෙම එකක් තියෙන. ඒක මෙඩිසින් වලත් එහෙමයි, ඉන්ජිනියරින් වලත් එහෙමයි. හැම ෆීල්ඩ් එකට අදාළවම මේ ඒක පහසුකම් අඩුවීම නිසාම වෙන්නත් පුළුවන් සමහරක් වෙලට ඒක හැදෙන්නේ. ලේසිය අමාරුව කියන එක නම් ඉතින් අර අපේ අමාරු වෙනවා නම් ඉතින් අර මොකද්ද පහසුකම් හින්දාම තමයි ආයෙමත් ඒ කරුණු කාරණා ටික තියෙන්නේ. සහ සිස්ටම් එකේ ලොකු අර අවුල් තියෙනවා සෑහෙන ඒවා ඉන්ටර්න් කියලා පළවෙනි අවුරුද්දේම එන සහ ක්ලිනිකල් අනම්මනම් ඒ යන කාලවල ගොඩක් පහසුකම් අර මෙහෙන් අඩුයි. කියන්නේ බෙහෙත් වර්ග නෑ. දැන් ඔය සමහරක් වාට්ටු තියෙනවා. ඒ වාට්ටුවේ සුගර් බලන මැෂින් එකක් නැතුව ඒ කියන්නේ තියෙනවා මැෂින් එකක් තියෙනවා. මේ ළඟදී අත්‍තරම වෙච්ච එකක් තියෙනවා. ඔයක අපේ නැෂනල් හොස්පිටල් එකේ වෝඩ් එකක දැන් අර බ්ලඩ් සුගර් බලන්නේ බොහොම බේසික් දෙයක් නේ. සුගර් බලන්න ඕන කරන මැෂින් එක තියෙනවා. ඒකේ පටි නෑ. හරිද? පටි එනකන් ඉන්න ඕනලු කවදා හරි. ඊට පස්සේ ඒකේ පටි ගිහිල්ලා කඩේ ගන්න බලද්දි කඩේ ඒ පටි නෑ. දැන් අපේ වියදමෙන් හරි පටි ටිකක් ගිහිල්ලා මේක වැඩේ කරන්න පටි නෑ. අන්තිමේට මැෂින් එකක් කරන් තමයි මේ වෙන්නේ. දැන් මේ වාට්ටුවේ මේ වැඩේ කරන්නේ අපි අරන් තියෙන මැෂින් එකකින් ප්‍රෙෂර් මලන උපකරණ එහෙම එකක්. අර ඒ වගේ තියෙනවා. අර එහෙම පහසුකම් නැතුව සමහරකට ડોක්ටර්ස්ලා ඒවත් ගෙනල්ලා දීලා එහෙම කරන අවස්ථා එහෙම තියෙනවා. අර ඒ වගේ තැන්වලදී අමාරු වෙන වගේම ඇරුණහම ඩිග්‍රී එකේ කාලය අර මෙහෙම බැලුවම නම් ඉතින් එහෙම වෙනසක් නැහැ. ඉතින් ඒ රටවලත් ඇත්තටම අවුරුදු 6 යනවා. එහෙම අර කලින් ඉවර වෙනවා වගේ එහෙම නැහැ ඉතින් ලොකුවට. අපේ උන්ගේ ස්කිල්ස් වැඩි. ඒක කැපී පෙනෙන්නම් වැඩි. අර හැකියාව වැඩි පැහැදිලිව. ඒක අර පුරුදු වෙලා තියෙන විදිය. මේ ගානේ උත්තර දානවා කලින් එකට වඩා.